ආයිබෝවන් මම හැන්නිල් සාරියක් තමයි අද ඔයාලට පෙන්වන්නේ. මේක අතින්ම තමයි කරලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම කොටන් රෙද්දෙන් තමයි කරලා තියෙන්නේ. මේක මම පෙන්වන්නේ අරමුණු දෙකක් ඇතුව. එකක් තමයි මේ වගේ නිර්මාණයක් කරගන්න අනිත් අයව පුරවන්න තමයි මට ඕනේ. මොකද අපි අපේ දේවල් අගය කරන්න ඕනේ. ඇත්තටම මේක කැන්ඩියන් එකකට තමයි කරලා තියෙන්නේ. මේකේ ජැකට් පීස් එක තමයි මේ තියෙන්නේ මේ වලට පේන්නේ. ඇත්තටම දෙකම කරලා තියෙන්නේ කොටන් රෙද්දෙන්. මේක අනිත් අරමුණ තමයි මේක ඕන කෙනෙක් ඉන්නවා නම් WhatsApp නම්බර එක සඳහන් කරන්න මම ඔයාලව කන්ටැක්ට් කරගන්නම්. මේකේ සාරි පොටටත් කැමික දකුණු පැත්තට පොට දාන්න පුළුවන් විදිහට තමයි මම හදලා තියෙන්නේ. කැන්ඩියන් එකේ පොටටත් මෙන්න මේ පෙන්වන මෝස්තරේම දාලා තියෙන මෙන්න මේ වගේ එකක්ම. ඉතින් මම ලස්සන පාටවල් ටිකක් මැච් කරලා තමයි අරගෙන තියෙන්නේ. සම්පූර්ණ වෙන මේක කරලා තියෙන්නේ අතින්. බලන්න. ඉතින් ඔයාලත් මෙන්න මේ වගේ නිර්මාණයක් කරගන්න බලන්න තමන්ගේ ඇඳුමකට. ඒක හරි වටිනවා. ඇත්තටම තමන් අඳින ඇඳුමක් තමන්ටම නිර්මාණය කරගන්න පුළුවන් වෙන එක. අනිත් එක තමයි මේ මහානම කියලා කියන්නේ ඇත්තටම භාවනාවක් වගේ අපේ හිතවල තියෙන ගැටලු ප්‍රශ්න විසඳ ගන්න හොඳ ක්‍රමයක් ඒක. ඒ වගේම තමන් අඳින ඇඳුමක් ඉතින් අපිම කරගත්ත එකක් අඳිනකොට වටිනාකම වැඩි. කොහොම වුණත් මේක මම කැමති මේක කරලා දෙන්න. හැබැයි ඉතින් ටික දවසක් යනවා. මේ එක සාරියකට දවස් 5ක් වගේ කාලයක් 5ක් 6ක් වගේ කාලයක් යනවා. ඉතින් මේක ටිකක් ලොකු මෝස්තරයක් නිසා මීට වඩා පොඩි මෝස්තර කරන්නත් පුළුවන්. මම ආයෙ වීඩියෝ එකක් ඔයාලට දාන්නම්. ඇත්තටම මේ කැමති කෙනෙක් ඉන්නවා නම් WhatsApp නම්බර එක සඳහන් කරලා කමෙන්ට් එකක් දාන්න. මම ඔයගලන්ව කන්ටැක්ට් කරගන්නම්. මෙන්න මේ තියෙන ජැකට් පීස් එක. මේක මේ ජැකට් පීස් එකත් එක්ක සාමාන්‍යයෙන් 6750ක් වගේ වෙනවා. මම මේ රුපියල් 2000ක විතර ලාභයක් තියාගෙන තමයි මොකද ලොකු මහන්සියක් මේක කරන්නේ. මොකද මම ගොඩාක් අර එක සැරේදී අරගෙන කරන්න පුළුවන් එහෙම ලොකු ආයෝජනයක් කරන්න මට අමාරුයි. ඒ නිසා ඉතින් ඔයාලට පුළුවන් මේ කොටන් රෙද්දක් අරගෙන මේ වගේ මෝස්තරයක් ඔයාලට කරගන්න. විවිධ මහුම් ක්‍රම අපිට ඉගෙන ගන්න පුළුවන් YouTube හරහාම. මේ බලන්න. ඔක්කොම කරලා තියෙන්නේ මේ අතින් තමයි කරලා තියෙන්නේ. හරි වටිනවා. ඉතින් අර බතික් හැමතැනම තියෙන බතික් ඊළඟට මේ හෑන්ඩ්ලූම් හෑන්ඩ් පේන්ටින් වගේ වනේ. මේක වෙනස් අලුත් හරි වටිනවා. ඔන්න බලන්න. හරි යාළුවනේ ඉතින් ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් මේක ඕඩර් කරන්න. WhatsApp නම්බර එක සඳහන් කරලා කමෙන්ට් එකක් දාලා තියන්න. මට නිවාඩුවක් තියෙන වෙලාවට ඔයාලව කන්ටැක්ට් කරගන්න. බොහොම ස්තුතියි.